ඔබ දන්නවද ගිය සතියේ දඹුල්ලේ 200යි 230යි කිව්ව තැඹිලි ගෙඩියක් අද වෙද්දි කොච්චර මිල ගණන් අඩු වෙලාද කියලා. ඒ වගේම පොල් ගෙඩියක මිල ගණනුත් බලන්නකෝ ඔබට පුදුම හිතේ. ඒ මිල ගණන් ටික නම් හරියටම බලා ගන්න ඕන නම් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අද 2026 මැයි 5 අඟහරුවාදා දිනේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලු මෙලවලු වර්ග, පළතුරු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග, අල වර්ග ඇතුළු වර්ග 100ක හරිම මිල ගණන් නිවැරදි මිල ගණන් බලන්න අවුරුදු 3ක විශ්වාසයත් සමග අපිත් එක්ක රැඳී සිටින්න. හරි බලමු අද දවසේදී කොහොමද මිල ගණන් වාර්තා වුනේ කියලා. අද ගෝවා මිල රුපියල් 50 70ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මල් ගෝවත් රුපියල් 290ක් 300ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. තාම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න නැත්නම් ඉක්මනට ලයික් එකක් දාන්න. අපි හැමදාම මිල ගණන් ගෙනල්ලා අපි ඔබෙන් ඉල්ලන්නේ ඒ ලයික් එක විතරයි. හරි අද දවසේදී පොන්චි රුපියල් 400ක් 500ත් අතර මිලකට තමයි අලෙවි වුණේ. ඒ වගේම ලීස් මිල රුපියල් 160ත් 170ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද කැරටුත් රුපියල් 160ත් 260ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. අද ඒ වගේම කොළ බීට් නම් මිල ගණන් ඉහළ ගිහිල්ලා රුපියල් 140ත් 150ත් අතර මිලක් වාර්තා වෙද්දී කඩ් බීටුත් රුපියල් 80ත් 140ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. තක්කාලි මිල මොකද වෙන්නේ නැත්තේ? රුපියල් 140ත් 160ක් විදිහට තමයි වාර්තා වුනේ. ඔබේ ප්‍රදේශයේ තක්කාලි මිල ගණන් දැම්ම කමෙන්ට් කරන්න. ඒ වගේම රාබු මිල රුපියල් 100ත් 140ත් අතර මිලක් වාර්තා වෙනවා. අද නෝකෝ රුපියල් 140ත් 160ත් අතර මිලකට අලෙවි වෙනවා. ඒ වගේම අද කැකිරි රුපියල් 55ත් 60ත් අතර මිලක් වාර්තා වුණාට ඔබ දන්නවද පිපිඤ්ඤා මිල ගණන් රුපියල් 180ත් 200ක් දක්වා ඉහළ මිලක් වාර්තා වෙලා තියෙනවා මේ දවස්වල පිපිඤ්ඤා වලින්. ලංකාර්තාප රුපියල් 190 සිට 260 දක්වා නුවරඑළිය හා වැලිමඩ ආර්තාපල අලෙවි වෙනවා. ආනයන ආර්තාප රුපියල් 135ත් 145ක් දක්වා ඊට සාපේක්ෂව මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. වැටකොළු රුපියල් 300ත් 330ත් අතර මිලකට තමයි අද දින අලෙවි වුණේ. ඒ වගේම බණ්ඩක්කර රුපියල් 210ත් 220ක් දක්වා මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දිනේදී පතෝල රුපියල් 200ත් 260ත් අතර මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම කරවිල මිල රුපියල් 300ත් 320ත් අතර මිල ගණන් වලට අද දින අලෙවි වෙලා තියෙනවා. දඹුල්ලේ තුඹ කරවිල රුපියල් 450ත් 500ක් දක්වා මිලක් වාර්තා වෙනකොට අද දිනේදී වට්ටක්ක රුපියල් 55ත් 80ක් දක්වා මිලකට තමයි අලෙවි වුණේ. ඒ වගේම බටාන මිල රුපියල් 100ත් 180ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. දඹුල්ලේ වම්බටු රුපියල් 230ත් 280ක් දක්වා මිල ගණන් වලට අද දින අලෙවි වෙනවා. ඒ වගේම තිබ්බට මිල රුපියල් 400ත් 450ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. එළබඩු කිලෝ එක රුපියල් 160ත් 220ක් දක්වා මිල ගණන් වලට අද දවසේ අලෙවිදී බෝලබටු මිල රුපියල් 80ත් 100ක් විදියට අද දින සටහන් වුණා. දඹුල්ලේ දඹල රුපියල් 240ත් 250ක් දක්වා මිලක් වාර්තා වෙනකොට අද දිනේදී මෑකර රුපියල් 180ත් 250ක් දක්වා මිලකට තමයි අලෙවිලා තියෙන්නේ. ඒ වගේම අද මුරුංග රුපියල් 450ත් 600ක් දක්වා මිලක් අද දින සටහන් වුණා. දඹුල්ලේ අලු කෙසෙල් මිල දන්නවද? රුපියල් 100ත් 120ත් අතර මිලක් තමයි තොග කිලෝ එක මිල වාර්තා වුනේ. කෙසෙල් රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවි වෙනවා. ඇම්බරැල්ල රුපියල් 100ත් 120ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම චව් මිල රුපියල් 50ත් 60ත් අතර මිලක් අද දවසේදී වාර්තා වුණා. අද දෙහි කිලෝ එකක් රුපියල් 330ත් 350ක් දක්වා මිල ගණන් වලට අලෙවි වෙනකොට අද මාළු මිරිස් මිල රුපියල් 250ත් 300ත් අතර මිලකට තමයි අලෙවි වුනේ. ඒ වගේම අමු මිරිස් රුපියල් 80ත් 100ක් දක්වා මිලකට අද දවසේ අලෙවි වුණා. අද දවසේදී වියලි මිරිස් මිල අඩු වෙලා තියෙන රුපියල් 890ත් 900ක් දක්වා මිලක් තමයි අද දින වාර්තා වුනේ. නයි මිරිස් මිල රුපියල් 300ත් 400ක් දක්වා මිලක් අද දවසේ සටහන් වෙනකොට පොලොස් මිල රුපියල් 70ත් 80ත් අතර මිලක් වගේම අද දඹුල්ලේ සුදු ලුණු රුපියල් 280ත් 300ත් අතර මිලක් තමයි තොග කිලෝ එක මිල වාර්තා වන්නේ. ඒ වගේම ආනයනික ලංකාරත් ලුණු රුපියල් 180 සිට 260 දක්වා මිල ගණන් වලට අලෙවි වෙද්දී ආනයනික ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 140ත් 150ක් දක්වා තරමක් මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අද ලංකා ලොකු ලුණු මිලක් නම් දඹුල්ලේ වාර්තා වුණේ නැහැ. අපි මීළඟට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ග වල මිල ගණන් කොහොමද අද දවසේදී වාර්තා වුනේ කියලා. නෙළු මල මිලක් අද දින වාර්තා වුනේ නැති වුණාට අද දවසේදී දඹුල්ලේ කොහිලල රුපියල් 90ත් 100ක් දක්වා මිලකට අලෙවි වෙනවා. ඒ වගේම කිරියල කිලෝ එකකුත් රුපියල් 220ත් 250ක් දක්වා මිලකුත් වාර්තා වෙනවා. අද දඹුල්ලේ මඤ්ඤොක් රුපියල් 100ත් 110ක් දක්වා මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම බතල කිලෝ එකක් රුපියල් 110ත් 130ක් දක්වා මිලක් වාර්තා වෙනකොට අද දිනේදී ඉන්නල මිලක් නම් වාර්තා වෙන්නේ නැහැ. ඒ වුණාට අද දවසේදී ඉඟුරු මිල ගණන් තරමක් අඩු වෙලා තියෙනවා. රුපියල් 300ත් 350ත් අතර මිලක් වගේම අද දවසේදී කහ මිල රුපියල් 200ත් 220ත් අතර මිලකට තමයි දඹුල්ලේ අලෙවි වුණා. අපි මීළඟ බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ
පලා වර්ගවල මිල ගණන් ටික අද දිනේ කොහොමද වාර්තා වුනේ කියලා ලුණු කොළ රුපියල් 280ත් 300ක් දක්වා මිලක් වාර්තා වෙනවා. ඒ වගේම අද මුකුණු යන රුපියල් 25ක් 30ක් දක්වා මිලකට තමයි අලෙවි වුනේ. අද දඹුල්ලේ සලාද රුපියල් 80ත් 120ක් දක්වා මිලක් වාර්තා වෙනවා. ඒ වගේම කරපිංචා මිල රුපියල් 80ත් 100ක් දක්වා මිල ගණන් වලට තමයි වාර්තා වෙලා තියෙන්නේ. අද දිනේදී අතුගෝ මිල රුපියල් 100ත් 120ක් දක්වා මිල ගණන් වලට අද දින වාර්තා වුණා. නීති මිලත් රුපියල් 130ත් 150ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දඹුල්ලේ කම්කුණු රුපියල් 20ත් 25ක් දක්වා මිල ගණන් වලට තමයි පලා වර්ගවල මිල ගණන් අපිට සඳහන් කරන්න පුළුවන්. මීළඟට බලමු ධාන්‍ය වර්ගවල මිල ගණන් ටික කොහොමද වාර්තා වෙන්නේ කියලා. මුලින්ම බඩේරිකට රුපියල් 130ත් 140ත් අතර මිලකට වාර්තා වෙද්දී අද සොයා බෝංචි රුපියල් 350ත් 400ක් දක්වා මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අද දිනේ දඹුල්ලේ සියඹල රුපියල් 300ත් 350ක් දක්වා මිලකට තමයි අලෙවි වුනේ. දඹුල්ලේ තල රුපියල් 300ත් 550ක් දක්වා මිලක් අද දවසේ වාර්තා වෙනවා. මුං ඇට කිලෝ එක තොග මිල රුපියල් 600ත් 650ක් දක්වා මිලක් වාර්තා වෙද්දී කව්පි මිල රුපියල් 440ත් 450ක් දක්වා මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම දඹුල්ලේ කුරක් කන් වලින් නම් අද දවසේ මිලක් වාර්තා වුණේ නැහැ. ඒත් අද දවසේදී කඩල මිල රුපියල් 310ත් 320ක් දක්වා මිලක් වාර්තා වෙනවා. ඒ වගේම රටකජ රුපියල් 550ත් 600ක් දක්වා මිලකට අද දවසේදී ධාන්‍ය වර්ග අලෙවිද්දී අපි මීළඟට බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පළතුරු වර්ගවල මිල ගණන් කොහොමද අද දින වාර්තා වුනේ කියලා. සීනි කෙසෙල් රුපියල් 80ත් 100ක් දක්වා මිලක් වාර්තා වෙනවා. ඇඹුල් කෙසෙල් කිලෝ එක තොග මිල රුපියල් 80ත් 120ක් විදිහට වාර්තා වෙද්දී අද දිනේදී කෝලි කුට්ටු රුපියල් 220ත් 280ක් දක්වා තරමක් මිල ගණන් ඉහළ යනවා. ඒ වගේම ඇම්බන් මිලත් තරමක් කියලා ගිහිල්ලා රුපියල් 270ත් 280ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. දඹුල්ලේ අද රතබලා කිසෙල් රුපියල් 340ත් 350ක් දක්වා මිලක් තමයි සඳහන් වුනේ. පේර මිල රුපියල් 390ත් 400ක් විදිහට අද දින මිල ගණන් ඉහළ ගිහිල්ලා ඒ වගේම පැප්පල් රුපියල් 50ත් 70ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. ඒ වගේම කොමඩු මිලත් අද දිනේදී රුපියල් 80ත් 100ත් අතර මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. දඹුල්ලේ අද දිනේදී අන්නාසි රුපියල් 270ත් 280ක් දක්වා මිලක් වාර්තා වෙද්දී අද දිනේදී මාළු අඹ රුපියල් 70ත් 80ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම කර්තකොළඹ රුපියල් 250ත් 300ක් දක්වා මිලක් අද දවසේ සටහන් වුණා. දඹුල්ලේ අල්පෝන්සු මිලක් නම් අද දවසේ වාර්තා වුණේ නැහැ. ඒ වුණාට අද දිනේදී පැෂන් මිල රුපියල් 290ත් 300ක් විදිහට තමයි වාර්තා වුනේ. ඒ වගේම අලිපේර කිලෝ එක්කුත් රුපියල් 250ත් 400ක් දක්වා මිල ගණන් වලට අද දින අලෙවි වුණා. දඹුල්ලේ කටු අනුවද රුපියල් 190ත් 200ක් දක්වා මිලක් වාර්තා වෙද්දී අද බෙහෙත් නෙළි රුපියල් 100ත් 600ක් දක්වා මිලකට තමයි අලෙවි වුනේ. ඒ වගේම දියුළු රුපියල් 390ත් 400ත් අතර මිලක් වාර්තා වෙද්දී අද බෙලි කිලෝ එකක් රුපියල් 140ත් 150ත් අතර මිලක් වගේම ගිය සතියේ රුපියල් 200 ගණන් වාර්තා වුණු තැඹිලි ගෙඩියක අද තොග මිල රුපියල් 130ත් 150ක් විදිහට අඩු වෙනකොට පොල් ගෙඩියත් රුපියල් 100 දක්වා අඩු වෙලා තියෙනවා. 100ත් 115ත් අතර මිලකට තමයි අද දින අලෙවි වුනේ. දිගටම රැඳී සිටින්න අදට සමගන්න ඔබ සැමට සුබම සුබ දවසක්.